අප්‍රේල් 2 වෙනිදා ඕටිසම් දැනුවත් කිරීමේ දිනේ හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2007 වර්ෂයේ කටාර් දේශයෙන් ලැබුණු යෝජනාවක් අනුව ඒකමතිකව ලෝකයේ සියලු රටවල් සම්මත කරගෙන එදා සිට අද වෙනකන් ක්‍රියාත්මක වෙනවා. මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලු සංවිධාන බලාපොරොත්තු වෙනවා සියලු රාජ්‍යයන් ඕටිසම් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන්නට. ලෝකයේ පුරාම ඕටිසම් තත්ත්වය ළමයිගෙන් සාමාන්‍යයෙන් 100කට එකක් පමණ කියලා පිළිගැනීමක් තියෙනවා. ලංකාවේ මේ පිළිබඳ පැහැදිලි දත්ත නැතත් දල වශයෙන් 70ක් 80ක් වන සංඛ්‍යාවකට එක ඕටිසම් දරුවෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේ අයගේ ප්‍රතිකාර කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒ පිළිබඳ අප දක්වන ආකල්පය. ඕටිසම් දරුවන්ට නිවැරදි ආකල්පය දැක්වීමේදී ඉතාම වැදගත් වෙනවා ඒ දරුවා ගෙදරදීත් පාසලේදීත් ඊට පස්සේ සේවයකට යාමේදී වැඩබිමේදීත් ක්‍රීඩා සහ අනිකුත් සියලු කටයුතු වලදීත් දරුවාට කිසිදු අපි කියන වචනයක් ඩිස්ක්‍රිමිනේෂන් ඒ කියන්නේ දරුවා වෙනස්ව සලකන්නේ නැතිව සමානව සැලකීමේ අවශ්‍යතාවය මතු කරනවා. ඒ වගේම තමයි ඕටිසම් තත්ත්වයේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ඒ රෝග ලක්ෂණ වලින් දරුවා හඳුනා ගැනීමත් එහි තියෙන රතු අවදානම් සාධක වසර 2 විතර වයස වෙනකොට 3 විතර වයස වෙනකොට ඒ අවදානම් සාධක වලින් දෙමව්පියන් තීව්‍ර ලෙස දරුවාව හඳුනා ගැනීමට අවශ්‍ය කරන දැනුම් සම්භාරය ලබා දීමත් ඒ දෙමව්පියන් සැක කරන දරුවන්ට අවශ්‍ය කරන රෝග නිర్ణය සඳහා අවශ්‍ය කරන සේවාවන් ස්ථාපනය කර ඒ තුලින් ඕටිසම් තියෙන දරුවාවන් හඳුනා ගැනීම ඒ අය සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වීමත් අවශ්‍යයි. මේ ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වීමේදී inclusive education ඒ කියන්නේ අනිත් දරුවන් හා සමග සැසඳෙමින් ඉගෙන ගැනීමේ අවස්ථාව ලබා දීමත් සේවා ස්ථානවලදී පසු කාලීනව අනිත් අය සමග සැසඳෙමින් කටයුතු කිරීමේ inclusive කියන తත්වය ඇති කිරීමත් මේ කියන ඕටිසම් සත්වයේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වන විදිහට මෙය ප්‍රධාන brain health ඒ කියන්නේ මොළයට ස්නායු පද්ධතියට සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳ මූලික රෝග 10 අතරට මේ ඕටිසම් තත්ත්වය ඇතුල් වී තියෙනවා. ඒ සම්බන්ධව රෝගී ඉන්න රෝගීන් ප්‍රමාණය සහ ඒ රෝගයේ සම්බන්ධව තියෙන අවශ්‍ය කරන වටපිටාව සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන දත්ත පද්ධති සහ අවශ්‍ය දැනුම් සම්භාරයන් ඒ සඳහා ක්‍රියා කළ යුතු කුසලතා සම්භාරයන් සහ තිබිය යුතු ආකල්ප සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයක් මේ හා සැසඳීමෙන් ඉදිරිපත් වෙනවා. එහෙමනම් අපිත් සියලු දෙනාම මේ ඕටිසම් දරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන ඒ දායකත්වය නිසි විදිහට ලබා දීමට මේ අප්‍රේල් 2 වෙනිදා ක්‍රියා කළ යුතු කියන එක තමයි අපේ අද මේ පණිවුඩය.